ප්‍රබුද්ධ සටත් කියනවා. අපෝ නෑ. මං උඹගේ ප්‍රබුද්ධ සර්ට නෙමෙයි I love you කියන්නේ. මං I love you කියන්නේ මගේ සහස් සර්ට. අනික උඹට ප්‍රබුද්ධ සර්ට ලව් කරන්න පුළුවන් නම් මට සහස් සර්ට ලව් කරන්න බැරිද? සර් ටීවී බලන්නේ නැද්ද ලැම්බෝගිනි ගන්න බැරි වෙන. ටීවී මෙහෙමයි. ටීවී බල දැන් ඔය ටීවී කියන જાතිය ඇත්තටම ටීවී වලින් ගන්න දෙයක් තියෙනවද ඔයගලන්ට? ටීවී වලින් ඇත්තටම නිවුස් බලන්න පුළුවන් රටේ යාවත් කාලීන දේවල් බලන්න අප්ඩේට්ස් ටික අහගන්න ඕන නම් ටීවී වලින් වෙන කිසිම දෙයකින් ගන්න දෙයක් නැහැ. මම දැන් මේ ළඟදී අර සර් කෙනෙක් බදා ගන්න වීඩියෝ එකක් දාලා තියෙනවා. පන්තියේ කෙල්ලෙක් සර් කෙනෙක් බදා ගන්න. මට ඒකට තාම බනින්න බැරි වුණා. ආත්මයකට විතරයි මම බැන්නේ. ඒකට මම බයින ළඟදීම සර් කෙනෙක් බදා ගන්න වීඩියෝ එකක්. එතකොට හිතපංගෝ මම පන්තියක් මැද්දේ සර් කෙනෙක් බදා ගන්න එක ප්‍රායෝගිකයිද? එහෙම පන්ති තියනවද? එහෙම පන්ති? එහෙම කොහෙද ඔය ක්ලාස් තියෙන ලෝකේ? ප්‍රායෝගිකයිද ඒවා? දැන් ඔබලගේ පන්තියේ සර් බදා ගත්තොත් මොකද වෙන්නේ? පන්තිය මැද්දේ කෙල්ලෙක් ගිහලා. එහෙම බදාගන්න පිස්සු. ඒ ඩ්‍රාමා හදන කාලකන්ණි කියන්නේ පට්ට හරක් හදන්නේ ඕවා. හැබැයි අපි බලන්නේ ඕවනේ. රස කර බලන්නේ ඒ ඇවිල්ලා අර අනිත් පැත්ත. හදුවෙන් පස්සේ අපි උන් බලන්නේ. ඒවා බලන්න එපා ළමයි. ඔය ටීවී බලන උන්ට කවදාකවත් කැම්පස් යන්න හම්බෙන්නේ නැහැ. ටීවී වලින් ගන්න දෙයක්වත් නැහැ. හරි? සර් ටීවී බලන්න එපා. ගේම් ගහන්න එපා. ගේම් ගහන්න එපා. ටීවී බලලා කොල්ලෝ මන් දැකලා තියෙනවා. කොයි වෙලාවෙත් ෆෝන් එක ඔබ දැන් අර මොනවද PUBG දරජීද මේජීද ගහනවා. ගේම් නම් ගහන්න එපා. හරි මනස විකෘති වෙනවා. අපේ කාල්නාස්තු ඇස් වලට හොඳ නැහැ. ඒව ගහන්න එපා. පොතක් කියවපල්ලා. පොතක්. හරි නවලයක් හරි ගවන්නේ කියවලා ඔය වැඩිපුරම ඔය විද්‍යුත් මාධ්‍යයට යොමු වෙන්න එපා. හරිද? ඕකේ. දැන් මම ඒකට බයින්න ඕන සර් කෙනෙක් බදාගත්ත එකට. තව ටික දවසකින් මම බයින්නම් ඒකට. මට ඒක මේ ළඟදී වෙලාවක් තිබුණේ නැහැ බන්නේ. ඒකට ඒව බනින්න ඕන පුතා. ඒවා බැන්නේ නැතුණෙන් පස්සේ තමයි රයිට් බදා ගන්නවා රයිට්. ඒක ප්‍රායෝගික වෙනවද බං ඕවා? උඹලා ගිහලා මිස්ලා බදාගන්නේ පන්ති මැද්දේ. රයිට්. ඕකේ. ඔන්න එහෙනම් ශේෂ පිරික්සුමෙන් එච්චරයි. තව දවස් 20ක් වගේ 18 15ක් වගේ තියෙනවනේ නේ ඇති. ඒ දවස් 15 ඇතුළේ අපිට අපේ බැලන්ස් එක ලස්සනට ගහගෙන යන්න පුළුවන්. අද බයින්නේ මට ඒක බයින්න වෙලාවක් නෑ. අද වෙන වෙලාවක බැනලා මම උඹට කියන්න රෙකෝඩ් කරලා ඕන තැනක දාගනින්. YouTube එකෙන් ඕන සමාජ මාධ්‍යාලයක දාගනින් බයින් එක මම මාස්ටර් සර්ට. හරි. වැඩේ ගොඩනේ. ඕකේ. එහෙනම් අපි හම්බෙමු නැවතත්